මානසික අර්බුදයක්. මේ වචන ඇහුන ගමන් උදව් කරන්න එකතු වෙන ලෝකයක් අපිට මැවිලා පේනවා. ඉතින් මේ ආධාරවල මූලිකම අරමුණ වෙන්නේ විපතට පත්වුණු හැමෝටම උදව් කරන එකනේ. හැබැයි ඇත්තටම ඒ උදව් හැමෝටම එක වගේ ලැබෙනවද? අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ ගැනයි. හිතන්න සුලිකුණාටුවක්, ගම් වතුරක්, එහෙම නැත්නම් යම් ගැටුමක් ගැන. ක්ෂණිකවම අපිට දකින්න ලැබෙන්නේ මොනවද? ආධාර කණ්ඩායම් වෙනවා, කෑම පාර්සල් බෙදනවා, తాවකාලික කූඩාරම් ගහනවා. මේ හැම දෙයකම අරමුණ හරිම පැහැදිලි. මිනිසුන්ව ආරක්ෂා කරලා එයාලගේ මූලික අවශ්‍යතා ටික සපුරලා දෙන එක. මේක තමයි මානුෂීය ආධාරවල අපිට එළියට පේන මුහුණුවර. හැබැයි අපි මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතලා බලමු. සමහර අයට මේ නිල වශයෙන් ලැබෙන උදව්ව තවත් සැඟවුණු අර්බුදයක පටන් ගැනීමක් වෙන්න පුරුවන්. ඒ කියන්නේ තමන්ගේ අනන්‍යතාවය නිසාම ඒ ආධාර ගන්න ගිහින් එයාලා ප්‍රචණ්ඩත්වයට කොන්කිරීමට ලක් වෙන අර්බුදයක්. ප්‍රශ්නේ තියෙන්නේ අනිත් අයට නැති මොවුන්ට විතරක් විශේෂුණු මේ ගැටලු මොනවද කියන එකයි. හරි. අපි මේකේ ගැඹුරටම යමු. මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නම් අපි බලන්න ඕන ආපදාවක් වෙන්නත් කලින් තිබුණු තත්ත්වය දිහා. මොකද මේ අවදානමේ මුල් ඇදිලා තියෙන්නේ එතන ඉඳන්. මෙන්න මේ සංකල්පය තමයි මෙතනදී කේන්ද්‍රීය වෙන්නේ. හදිසි අවස්ථාවට පෙර පවතින කොන්කිරීම. මේකෙන් කියවෙන්නේ විශේෂයෙන්ම විවිධ SOGISC ප්‍රජාවන්ට. ඒ කියන්නේ ලිංගික දිශානාතිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය වගේ කරුණු මත විවිධත්වයක් තියෙන ප්‍රජාවන්ට ආපදාවක් එන්නත් කලින් ඉඳලම සමාජයෙන් කොන් වෙලා ප්‍රචණ්ඩත්වයට ලක් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියන එක. ඉතින් මේ නිසාම එයාලට අර්බුදයකට මුහුණ දෙන තියෙන ශක්තියයි සම්පතුයි දෙකම හරිම අඩුයි. බලන්නකෝ යාළුවගේ දෛනික යථාර්ථය කොයි වගේද කියලා. පවුලෙන් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ස්ථිර රැකියාවක් හොයාගන්න අමාරුයි. රෝහලකට ඉස්කෝලේකට ගියත් වෙනස්කම් වලට ලක් වෙනවා. නිලධාරීන්ගෙන් හිරිහැර විඳිනවා. ඉතින් මේ වගේ පසුබිමක ඉන්න කෙනෙක් ආපදාවකට මුහුණ දෙනකොට එයාලා පටන් ගන්නෙම අනිත් අයට වඩා ගොඩක් පිටිපස්සෙන්. ඉතින් මානුෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී මේ කලින් ඉඳන්ම තිබුණු ප්‍රශ්න තවත් දරුණු වෙන්නේ කොහොමද? අපි ඊළඟට බලන්නේ ඒ ගැන. මේ නොගැලපීම වෙන්නේ මෙහෙමයි. ගොඩක් ආධාර වැඩසටහන් හදලා තියෙන්නේ හරිම සරල උපකල්පනා මත. උදාහරණයක් විදිහට එයාලා හිතනවා සමාජයේ ඉන්නේ ගැහණු සහ පිරිමි කියලා කොටස් දෙකක් විතරයි, පවුලක් කියන්නේ විෂමලිංගිකයේ යුවලක් විතරයි කියලා. හැබැයි යථාර්ථය ඊට වඩා සංකීර්ණයි. සමහරුන්ගේ හැඳුනුම්පතේ තියෙන අනන්‍යතාවය එයාලගේ සැබෑ අනන්‍යතාවය නෙවෙයි වෙන්න පුරුවන්. එයාලගේ පවුල කියන්නේ එයාලා තෝරගත්තු අය වෙන්න පුළුවන්. ඉතින් මේ සම්මත ක්‍රමවේද නිසා එයාලට ආධාර නොලගී යන්න, එවන් නැතන ආධාර ගන්න ගිහින් තවත් හිරිහැරවලට ලක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් මේ තීරණාත්මක පරතර නැති කරන්න, මේ අන්ධ ලපය මග හරවන්න නිර්මාණය කරපු විසඳුම තමයි අපි දැන් බලන්න යන්නේ. මෙන්න මේක තමයි ඒ විසඳුම. UN Women ආයතනය Edge Effect කියන සංවිධානයත් එක්ක එකතු වෙලා හදපු විවිධ SOGISC ප්‍රජාව සඳහා වන කඩිනම් ඇගීම් මෙවලම. මේකෙන් කරන්නේ මානුෂීය ආධාර වැඩසටහන් ඇත්තරම හැමෝටම ළඟා වෙනවද කියලා මැනලා බලන එක. මේක හරිම විධිමත් පද්ධතියක්. මූලිකවම කොටස් තුනක් තියෙනවා. පළවෙනියට මේක පාවිච්චි කරන්නේ කොහොමද, ඒකේ තියෙන සදාචාරාත්මක පැටි මොනවද කියලා කියන මාර්ගෝපදේශයක්. දෙවනුව ආධාර දෙන ආයතනවලද තමන්ගේ වැඩසටහන් කොයි වගේද කියලා ඇගීමට ලක් කරන්න පුළුවන් ප්‍රධාන මෙවලමක්. තුන්වෙනිව ප්‍රජා සමාජිකයන්ගෙන් යාළගේ අත්දැකීම් ගැන අහලා දත් එකතු කරන සමීක්ෂණයක්. හොඳයි, අපි දැන් බලමු මේ මෙවලම හරහා හැමෝවම ඇතුළත් කර ගැනීම මනින්නේ කොහොමද කියලා. ඒකට ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනි ක්ෂේත්‍රය අපි කලින් කතා කරපු දෙයමයි, ඒ කියන්නේ ආධාර වැඩසටහන. මේ ප්‍රජාව ආපදාවට කලියුවෙන්නම්ම මුහුණ දෙන විශේෂිත ගැටලු තේරුම් අරන්ද තියෙන්නේ කියන එක. ඒ දැනුම නැතුව හරියටම උදව් කරන්න බෑනේ. දෙවෙනි කාරණය තමයි සහභාගීත්වය. ඒ කියන්නේ උදව් ලබන අයගෙම හඬට එහුම්කන් දෙන එක. එයාලට ඕන මොනවද, එයාලට තියෙන බාධක මොනවද කියලා තීරණ ගන්න ක්‍රියාවලියට එයාලව සම්බන්ධ කරගන්නවාද කියන එක තමයි මෙතනදී මැන බලන්නේ. තුන්වෙනි සහ සමහර විට වැදගත්ම දේ තමයි ආරක්ෂාව. తాවකාලික නවාතැන්පුලකදී ආධාර බෙදෙන තැනකදී මේ ප්‍රජාව ඉලක්ක කරගෙන වෙන හිංසනයන්ගෙන් එයාලව ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් තියෙනවද? ඒක හරිම තීරණාත්මක ප්‍රශ්නයක්. හතරවෙනි ක්ෂේත්‍රයේ නවාතැන්. తాවකාලික කඳවුරක් ඇත්තටම හැමෝටම ආරක්ෂිත තැනක්ද? සමලිංගික යුවලකට සංක්‍රාන්ති සමාජභාවීය කෙනෙක්ට ඉතින් සුරක්ෂිතද ඉන්න පුළුවන්ද? එයාලගේ පෞල් ව්‍යුහයන් පිළිගන්නවාද කියන එකත් මෙතනදී සලකා බලනවා. අවසාන වශයෙන් ජීවනෝපාය. ආපදාවෙන් පස්සේ ආයේ ජීවිතේ ගොඩනගා ගන්න දෙන ආධාර, රැකියා අවස්ථා වගේ දේවල් වලදී මේ ප්‍රජාව මුහුණ දෙන වෙනස්කම් කිරීම ගැන හිතලා හැමෝටම සාධාරණ අවස්ථා ලබා දෙනවද කියලත් මේ මෙවලමෙන් මනිනවා. හොඳයි, අපි මෙවලම ගැන දැන් දන්නවා.
දැන් බලමු මේක ප්‍රායෝගිකව වැඩ කරන්නේ කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. මේ ක්‍රියාවලියේ තියෙන තීරණාත්මකම දේ තමයි හවුල්කාරීත්වය. මේක ආධාර දෙන ආයතනයකට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එයාලා අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශයේ ඉන්න අදාළ ප්‍රජාව නියෝජනය කරන සිවිල් සමාජ සංවිධානයක එකතු වෙලා වැඩ කරන්නම ඕනේ. මොකද ඒ ප්‍රජාව ගැන හොඳම දැනුම තියෙන එයාලට. මේ අගීමෙන් පස්සේ ප්‍රතිඵල හරිම පැහැදිලිව පෙන්වනවා. ඒකට කියන්නේ ඇතුළත් කිරීමේ වර්ණාවලිය කියලා. මේකෙන් පැහැදිලිවම පේනවා අදාළ වැඩසටහන කොයිතරම් දුරට සාර්ථකද, අඩුපාඩු තියෙන්නේ කොතනද කියලා. සමහර විට වැඩසටහන හානිකර මට්ටමේ ඉඳලා හැමෝවම ඇත්තරම සවිබල ගන්වන පරිවර්තනීය මට්ටමක් දක්වා ශ්‍රේණිගත කරනවා. මේක නිකම් වාර්තාවක් විතරක් නෙමේ. උදාහරණයක් විදිහට බංග්ලාදේශයේ රුහිංග්‍යා සරණාගත කඳවුරු වල මේ මෙවලම පාවිච්චි කළාට පස්සේ එක ආයතනයක් කියලා තිබුණා අපේ වැඩ ගැන ආයෙත් සැරයක් හිතන්න මේක අපිට කදිම අභ්‍යාසයක් වුණා කියලා. ඒ කියන්නේ ඈල්ට තමන්ගේ වැඩසටහන් ගැන නැවත හිතන්න අඩුපාඩු හදාගන්න මේක ලොකු උදව්වක් වෙලා තිනවා. ඒක තමයි මෙතන තියෙන සැබෑ වටිනාකම. අපි මේ විග්‍රහය අවසන් කරන්නයි යන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕන පුළුල්ම පාඩම මොකද්ද? ඇයි මේක මෙච්චර වැදගත් ඉන්නේ? කාරණය හරිම සරලයි. මානුෂ්‍ය ආධාරවල හරය වෙන්නේ මනුෂ්‍යත්වය සහ අපක්ෂපාතීත්වය. ඒ කියන්නේ කිසිම භේදයකින් තොරව විපතටපත් වුණු හැමෝටම උදව් කරන එක. ඉතින් මේ වගේ මෙවලමක් පාවිච්චි කරලා කිසිම කෙනෙක් අතපසු වෙන්නේ නැහැ කියලා සහතික කරගන්න එක ඒ මූලික මූලධර්ම ආරක්ෂා කිරීමක්ම තමයි. තින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ඉතිරි වෙනවා සමාජයේ නොපෙනෙන අමතක කරපු පිරිස්ව දැකීම තමයි පළවෙනි පියවර. හැබැයි ඒ දැකීම, ඒ දැනුවත්භාවය ක්‍රියාවක් බවට පත් කරන්නේ කොහොමද? ආධාර වැඩසටහන් ඇත්තකම හැමෝගෙම ජීවිත වෙනස් කරන පරිවර්තනීය බලවේගයක් බවට පත් කරන්නේ කොහොමද කියන එක අපි හැමෝම හිතන්න ඕනේ දෙයක්.